හායි ඔයාලව සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් මං හිතුවා චිකන් හදන්න. චිකන් වලින් තමයි අද විශේෂයෙන්ම මේ වීඩියෝ එක යන්නේ. චිකන් මං උයනවා, සම්බෝලයක් හදනවා, තෙම්පරාදුවක් හදනවා. ඉතින් මම මේ දැන් තෙම්පරාදුවක් හදන්නේ මං ලෙක්චර්ස් යද්දී අරන් යන්න. ඉතින් මං චිකන් ටික බැදගෙන මේක බැදලා ගන්න කියන්නේ කුඩු බ්ලෙන්ඩ් කරලා ගන්නත් පුළුවන්. හරිද? එතකොටත් රහ යම්මුවට වගේ සාමාන්‍ය වලට බැදලා මේ බ්ලෙන්ඩ් කරලා ගත්තාමත් මේ බ්ලෙන්ඩ් කරලා සම්බෝලයක් වගේ හදලා එහෙමත් ගන්න පුළුවන්. අද මම මේ දැන් හදන්නේ හෙට අරන් යන්න ලුණු සුදු ලුණු ඒවා දාලා බැදුමක් වගේ. ඉතින් මේකට සෝස් ටිකක් දාලා ගන්නත් පුළුවන් අන්තිමේට. මගේ සෝස් තිබ්බේ නෑ. ඉතින් මං ඔය තියෙන දේවල් වලින් දාලා ඒක හෙට හදාගෙන යන්න තෙම්පරාදුවක් හදා ගන්නවා. ඊට පස්සේ මම එහා පැත්තෙන් චිකන් එක හදනවා. අද උදේට දවසට කන්න කට්ටියට අපි තුන් දෙනාට කන්න තාත්තටයි මටයි චුටියක්ටයි. ඉතින් තව මං සම්බෝලයක් හදනවා. මම සම්බෝලය හදන්නේ හිතන් හිටියේ නෑ. ඊට පස්සේ මට හිතුණා අරකෙම්ම චුට්ටක් අරගෙන සම්බෝලයක් හදන්න අමුයෙන් ලුණු තක්කාලි අම්මිරිස් එහෙම දාලා මේ සම්බෝලයක් හදන්න. ඊට පස්සේ මම සම්බෝලයක් හදන්නයි මම ඒක ඉස්සරහට පෙන්නන්න. ඉතින් ওই දෙපැත්තේ ලිපේපව කරලා දෙකම බලන ගම තමා මම මේ උයන්නේ. ඉක්මනට උයන්න ඕනේ වැඩ ගොඩකුත් තියෙනවා. හරි සුවඳයි. මං ආසයි මේ බැදුම කන්න. හැබැයි මට උයලා තරම් සෙට් වෙන්නේ නැහැ බැදලා. ඉතින් ඔය මේ තියෙන සම්බෝලේ මොනවද මස් වලින් හදපු සම්බෝලයක්. මේ අපේ වෑංජනේ මස් වෑංජනේ. ඊට පස්සේ මේ බැදුම. ඉතින් මේ තමයි තුනම තියෙන්නේ. ඉතින් මම ඒකේ ක්ලෝස් අප් වීඩියෝ එකකුත් ගත්තා. ඉතින් දැන් මම ඒ තුන බෙදාගෙන දැන් කනවා. හැබැයි මම මේව හැදුවේ හෙට කියන්නේ අරන් යන්නයි. එතකොට අනිත් එක රැට කන්න, අනිත් එක එහෙම කන්න තමයි මම හැදුවේ. හැබැයි මං වීඩියෝ එක නිසා මං තුනම කනවා දැන් බෙදාගෙන. මගේ ආයෝ මේ විදියට තෙල් දාලා මේවා කරලා උයලා හදන කැම වේලක් නම් දකින්න බැරි වෙයි. මම පොෂ්දායි විදියට කනවා කියලා හිතාගත්තා. හැබැයි මේ මං ඊයේ රෑ කසකසයට වතුරට දාලා බෝතලෙට තිබ්බා මේ ලෙක්චර්ස් එක දරන් යන්න. ඉතින් අද තිබ්බේ නෑ ලෙක්චර්ස්. ඉතින් මම ඒක දැන් කාලා ඉවර වෙලා බොනවා කියලා හිතාගත්තා. ඉතින් මම හැබැයි චිකන් වලට තෙල් දැම්මේ නැහැ. වතුරේ මේවා කරලා ඉුවේ. ඉතින් අර මස් වල තියෙන තෙල් මේ උඩට ඇවිල්ලා තමයි තෙල් ගතිය වගේ තිබ්බේ. ඉතින් මං අද වීඩියෝ එකේ නවතිනවාලා පරිස්සමට ඉන්න.